මේ ඉන්නේ සහන් මල්ලි. පහුගිය දවස්වල මට ටෙක්ස්ට් එකක් දාලා තිබුණා එයාගේ පෞද්ගලික ප්‍රශ්නයක් ගැන කියලා. සහන් මල්ලිට එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ගැන සැකයිලු. එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ගේ කැම්පස් එකේම සඳුරු කියලා කොල්ලෙක් එක්ක එයා යාළුයි කියලා සහන් මල්ලිට ආරංචි වෙලා තියෙනවලු. සහන් මල්ලි වැඩ කරන්නේ ගමෙන් පිට නිසා එයා මට කිව්වා මේක ගැන විස්තර ටිකක් හොයලා බලන්න කියලා. ඉතින් මම්මගේ පරිකල්පන මෙව්ව එක ටිකක් පාවිච්චි කරලා මේ ගැන ගැඹුරින් හොයලා බලනකොට මට හොයාගන්න පුළුවන් වුණා මේ නම සඳහන් කරන්න බැරි ප්‍රයිවට් කැම්පස් එකේ සහන් මල්ලිගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්කම ඉගෙන ගන්න මේ සඳුරු කියන කොල්ලගේ කන්ටැක්ට් නම්බර් එක. මේ ඉන්නේ සඳුරු මල්ලි. මම මේ මල්ලිට කතා කරලා බැලුවා. බලනකොට කතාව ඇත්ත. හෙලෝ සහන් මල්ලි. ඔය කොහෙද ඉන්නේ? සමය. අර වෙලෙ කියලා කොල්ලක් දුන්න. ගෑනලා මේ බයිට් කරන්නද? කුෂන් මචං මේ ඉන්නේ සහන්. දෙන්න මචං ඉස්සෙල්ලා ෆිට් යන්කෝ. වැඩේ කතා කරන්න ඉස්සෙල්ලා. මල්ලි අපි මේක වීඩියෝ එකට ගහන ප්‍රශ්නයක් නෑනේ. සමාජයට පොඩ්ඩක් මේක පෙන්වන්න ඕන මේ මොකද්ද වෙන්නේ කියන දේ. මේ අපි පොඩි ප්ලෑන් එකක් ගහමු මල්ලි මේක මේ අල්ල ගන්න දැන්. මල්ලිට දැන් කෙල්ල ඕනේ නෑනේ. දැන් ඔබට මොකද ඔබේ තීරණය කියපන්. ඔබට කෙල්ල ඕනද? මට එන ආපු වැඩක් නැහැ. හරි මෙහෙම මම මේ කතාව මෙහෙම පටන් ගන්න. පිටිපස්සේ ඉන්න මල්ල දෙන්නේ. මේ ඉන්නේ සඳුරු මල්ලි. දකුණු පැත්තේ ඉන්නේ සහන් මල්ලි. ප්‍රෑන්ක් එකක්ද? එතකොට මෙතන ප්‍රශ්නේ සහන් මල්ලි කියන්නේ ගොඩක් බින්දුවේ ඉඳන් පටන් ගත්ත මිනිස්සෙක්. එයා කෙල්ලෙක්ට අවුරුද්දක් තිස්සේ ආදරය කරනවා. මෙයාම ජොබ් එකට ගිහිල්ලා හම්බ කරන සල්ලි වලින් ඒ කෙල්ල ප්‍රයිවට් කැම්පස් එකට ඇවිල්ලා ගොඩක් උගන්වලා තියෙනවා. හරි. එතකොටද මේ සඳුරු මල්ලි සෙට් වෙන්නේ එතනදී මේ ගෑන් ළමයට. එතකොට මේ ගෑන් ළමයා දෙන්නවම රවට්ටලා දෙන්නගේ මේ ෆෙයා එක දිගටම අරගෙන ගිහිල්ලා තියෙනවා. අපි දන්න විදිහට සඳුරු මල්ලිගේ හොයලා බැලුවා ගොඩක් සල්ලි මේ ගොඩක් මේ මල්ලිගේ අරගෙන තියෙනවා මේ ගෑන් ළමයා. අපි ඉතින් අද ලෑස්ති වෙන්නේ මේ ගෑන් ළමයා මේ තුයි මේ මල්ල දෙන්න එක තැනකට ගෙනල්ලා මේ ප්‍රශ්නේ විසඳලා දාන්න. අපි බලමු මේ කොහොමද වෙන්නේ කියලා. මල්ලි සදේද බලමු. පොඩි ප්ලෑන් එකක් තියෙනවා මේ විදිහට කරගෙන යමු. හරිද? උඹ කියපන් හෙට රැයට රට යනවා. ඒකෙන් හින්දා සෝරි හෙට රැයට නෙමෙයි අද රැයට රට යනවා කියපන්. ඒකෙන් හින්දා මේ උඹ මොකද වටින කින දෙයක් ගත්ත කියපන්කෝ ඒකට දෙන්න. උඹ අවුරුද්දකින් කියපන් එන්නේ. මුද්දක් ගත්ත කියපන්කෝ. මේ මුද්දක් ගත්ත කියපන් දෙන්න ඕන එන්න පුළුවන් දැන් හම්බෙන්න කියලා. අසයින් රතරම් බඩුවට සමහර විට එහෙම කියලා වෙල රවට්ට ගන්න. උඹ මීට කලින් හම්බෙලා තියෙනවද? හම්බෙලා. කීසරක් විතර? ගණන් කරලා හම්බෙන්නේ නැහැ නේද? ඒක හරි. ගණික කොල්ල අරගෙන ඔප්පු කරපන් උඹට පුළුවන් කියලා. ගෑන් ළමයට කෝල් කරන්න. හෙලෝ නාගි කොහෙද ඉන්නවා? මම නම් අද ඉන්නේ මේ අට අද ඔයාව හම්බෙන්න පුළුවන්ද? මේකයි මේ මට හදිසියෙම මට යන්න වෙලා තියෙනවා. ටික කාලයක් යනවා ඒත් ඉතින් මට ඊට කලින් ඔයා පොඩ්ඩක් බලලා යන්න ඕන. කොහොමදානේ යාළුවනහම කතා කරන්නේ පොඩි කාලයකට රට යනවා. එක සැරේ කියලා දාන්න. කාලයකට එන්න බැරි වෙයි. මට යන්න කලින් ඔයා පොඩ්ඩක් හම්බෙන්න ඕන. රංගපෑමක් කලින් කියන්න තරම් දෙයක් වුණේ නැහැ නේ මේක හදිසියෙම හම්බෙච්ච chance එකක්. දැන් නම් තාක්ෂිට වෙලාවක් යාදී පොඩක් ඉන්න. මම තාක්ෂිට කෝල් කරගන්නද? හරි. ආතා චුට්ටකින් ගන්නකො. සහන් උඹට අවුල්ද? නෑ නෑ අවුලන කතා කරන් යන්නකො. ඔක අහුවෙන්න මෙතන අනිවාර්ය. ඔයා උතනින් මට්ටු වෙනවා. මම ඔව්. උන්දින් කරපු වැඩේ හැටියට අනිවාර්යෙන් මම හරි උඹෙන් හරි මෙතන මේක ඉවර වෙනවා ඔයයි. අනිවාර්යෙන් කොහොමත් මටත් මේ වගේ එකක් නම් කොහොමත් එපා. එකක් මගේ මෝඩකම. ආයි තරම් බලමු. හෙලෝ. හෙලෝ බබා කොහෙද ඉන්නේ ඔයා? දැන් නම් හරි අර සාබිනාටි පහක් වගේ ආවේ. මේකයි මේ නෑ මං දැන් ටවුන් එනවා මට ඔය ගැම්මටම මේ ඕ මං දැන් එනවා යාළුවෙක් එක්ක එන්නේ කායකේ පොඩි බඩු වගේක් ගන්න තියෙනවා යන්න කලින් මේ වැඩ වගේක් කරගන්නත් තියෙනවා මේ ඔයා බලන්න මේ ගොඩක් නෙන්නේ ඔයා ඉන්න මම යාළුවෙක් එක්ක එන්නේ මේ යන ගමන් ඔයාව මේ ස්ටෑන්ඩ් එකෙන් යාළුව ප්‍රශ්නයක් නෑ මගේ හොඳම යාළුවෙක් මගේ දන්නම කියන යාළුවෙක් ඉන්නේ යාගේ කායකෙන් තමයි මම එන්නේ මේ මොකද මේ මට අරන් එන වෙලාවක් නැති හින්දා මේ හෙලෝ හෙලෝ මම මේ යාළුවගේ කායකේ එන්නේ අද ඒකයි මට මේ වාටත් පොඩි දෙයක් දෙන්නත් තියෙනවා අනිත් එක ඔයා බලන්නත් තියෙනවා එයා ප්‍රශ්නයක් නැහැ ඔයා එන්නකෝ ඔයාට පොඩි gift එකක් දෙන්නත් තියෙනවා යන්න කලින් මට ඔයා බලන්න වෙන්නේ නැහනේ
එනවා විනාඩි පොඩක් ඉන්න විනාඩි 5ක් වගේ ආවි. හරි ඒක ප්‍රශ්නයක් නෑ. ඔයා ටවුන් එකට ඇවිල්ලා මට කෝල් එකක් දෙන්නවද? හරි මං ඔයාට කෝල් එකක් දෙන්නම් මේ ඔයාට යන ගමන් එන්න ඕනේද කාට හරි නැත්නම් එතනින්ම ගන්නවද? නෑ ඔයා ඉන්නකෝ මම මේ ඔයාට කෝල් එකක් දෙන්නම් ඔයා ඔතන ඉන්නකෝ එතක ස්ටෑන්ඩ් එක ගාවට එන්නකෝ ඔයා නැත්තම් ස්ටෑන්ඩ් එක ගාවට? ඔව් හරි. එතනින් ආව ගන්න හරි මේ පරිස්සමෙන් එන්න. හරි 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 බයි හරි. සන්වදත්තේ ගෑනු දැන් බරගෙන හප මොකද කරන්න කියලා කෝල්ල කර දැම් දෙන්න බයිට් කරන්න ඉතින් කෝල්ල දී කලින් ආන්සර් කරන්න දැන් ඉතින් ජාල් බෝල බලමු දානිත් එක්කනත් කෝල් කරලා බලන්න. හෙලෝ කට් කරන්නේ ආයිගනින් එහෙමත් ළමයි ඉන්නවද? හෙලෝ ඇයි කෝල් කට් කරන්නේ පස්සේ නැහැ පස්සේ. අන්න දැන් ඉග්නෝ කොහෙද ඉන්නද? වගේ කැමති නෑ වගේ ගෙදර. ගෙදර කිව්වනේ. මේ බබා මං හෙට මේ නිවාඩු වෙනවා ගෙදර හෙට අපි දෙන්නේ යන්න කොහේ හරි ඇවිදින්න ගෙදර? ඔව් මෙතන බෑ මට. ඇයි දැන් එන්න බැරි දැන් කොච්චර කල් ඉඳන්ද ඕක කියන්නේ මට වැඩ තියෙනවා ගෙදර. තමුසෙට හැමදාම මම කතා කරාම තමයි වැඩ යාළුවොත් එක්ක හරිය මෙහෙ ඇවිදින්න නැහැ කි මට වැඩ තියෙනවා. මට ගෙදර ගියම ඉන්න දෙන්න ඔයා දන්නවනේ අනුරාධපුරේ. ඒතකොට යාළුවොත් එක්ක ඇවිදින්න යන්න දෙනවා යාළුවෝ දෙන්නා ඉන්නවා අම්මා අප්‍රොඩේ යාළුවෝ කවුද කියලා. ආ දැන් ඔයාට එන්න බැයිද ඒතකොට මාව හම්බෙන්න එන්න බෑ මට එන්න. හෙට බෑ. දැන් මං ඊට පස්සේ ආපු හෙට විතරයි මම නිවාඩු දැන් ආපු ඊට පස්සේ මං කොළඹ යන්න බෑ බබා ඉතින් මට බැරි නම් මම මොකද කරන්නේ? ගෙදරින් එන්න දෙන්න බෑ මොනවද ගෙදර. දැන් ආරයට විනාඩි හරි, දැන් ආරයට එන්න 5 බෑනේ. නම් ඔයාට කිව්වා. මොකද අනිකර අපි අප ගන්න. පාර වලද. තමුසෙට මාත් එක්ක තමයි ඇවිදින්න බැරි බෑ මට එන්න බෑ. හරි හරි මං තියන්න හරි දැක්කනේ පලපොම්පම් මේ කිල්ලගේ හැටි ප්‍රෑන්ක් එක කතරපමගෙන ඇයි බංගේ ඇත්තද කියලා හිතා ගන්න බෑ. ඒකෙන්ම තමයි අහලා බලලා දැනගන්න වෙන්නේ අවුල්දුමට හිතන්න හිතන්න බල අවුල්ද කියලා අහනවා. මොකද වෙන්නේ බෝ ඒකට විදන් කරාද ගොඩ වියදමත් අහනවා. අනේ නෑ අපි වෙලාවට විතරයි බං ඉතින් කොහෙද උඹල කොහෙද ගියේ දැන් කියන්නේ ඉතින් යන්න ඕන වෙලාවට යන්න ඕන දැන් වල ගියා මම සඳරුත් එක ගිල්ලා මේ ඔය කෙල්ලව එක්කගෙන එනවා එතකන් උඹ මේ කොහරේ පේන්නේ නැති වෙන්න තැනක හිටපන් ඊට පස්සේ වාහනේ ඇවිල්ලා දැන් මුන්දේ කතා කරන් දීනේ මම යනවා මේ KFC එකට කොහටර ගිහලා මොනවද බඩු ටිකක් ගන්න යනවා කියලා මම එළියට එනවා ඊට පස්සේ උඹ ඇවිල්ලා එහා පැත්තෙන් වාඩියා ප්ලෑන් එක හොඳයිද හොඳයි ඉතින් කරමුද මේ මොකද විදිහට විසඳ ගන්න එපා නැත්නම් මේක ලොකු ප්‍රශ්නයක් වෙන්න කලින් මට වෙනවා මට වෙලා තියෙන දේවල් එක ගත්තට පස්සේ මට කියන්න බෑ අයිත් මට මේ විදිය දෙයක් ඉස්සරහට වෙයිද කියලා. ඔව්. එතකොට මට උනත් ලොකු ප්‍රශ්නයක් වෙනවනේ මම මෙයාට කරපු ඕක ඉතින් දෙපැත්තම තියෙනවා. ඉතින් එහෙම ගර්ල්ස්ලත් ඉන්නවද කාලේ බොයිස්ලත් ඉන්නවා. කියන්නේ මාත් කොල්ලේ මෙයාත් කොල්ලේ. ඔව් අවංක අයත් ඉන්නවා. ඉතින් මෙයාට ලොකු අසාධාරණයක් කියලා. මොකද මම දැනුවත් මේ දේවල් වුණා නම් මම ජීවිතේට මේ වගේ දෙයක් වෙන්න ඉඩ තියන්නෙත් නැහැ. මෙහෙම දෙයක් පටන් ගන්නෙත් නැහැ. මේ කරන්නේ අපි එහෙම කරමු හලෝ බබා කොහෙද ඉන්නේ? කොහෙද ඉන්නේ මම ස්ටෑන්ඩ් එකේ ඉන්නේ. හැමද මට මේ මං ඉන්නේ මම තප්පරයක් දෙන්න ඔතන ටක් ගාලා. කොහෙද ඉන්නේ? ඔය කොතන හයිවේ බස් නවත්තන තැනට එන්නකෝ. මෙයාද ඔව් මෙයා. ඔන්න ගර්ල් ආවා. මූණ පෙන්නන්නේ නැහැ. ඒක හොඳයි. මේ පුෂාන් මේ මගේ හොඳම යාළුවෙක්. මේ අසද්ද අවුලක් නැහැ උනාට මට්ටු වෙන්න ධම්ම යනවද චුට්ටක් කළේ ඉන්නවද දැන් ඉතින් අරු කරන්න ඕන ටික ඔක්කොම කරලා ඉවර නැහැ දැන් ටිකක් කියලා ඉඳලා නවතින්න යනවා නම් තමයි වඩ ප්‍රශ්නේ මම නවතින්නේ නෙවෙයි. නවතින්න කියන්න නැතත් කියන්න එපාද කලින් කියලා තියා එකපාරට ඔයා මොකද මේ කියන එකේ තේරුම එකපාරට කියන්නේ රට යනවා කිව්වනේ අර ඒ නිසා ගෑල් ළමයා කන්ෆියුස් වෙලා. නෑ කමක් නෑ ඒතකොට සතුටුයි. ඔව් සතුටුයි කෝ පා යෝනේ දැන් මම ආවමත් වැරදි වලට. ඔව් වැරදි
මොකද්ද මේ එකපාරට ඔයා කියන්නේ? පාට කියන්නේ ඉතින් මම යන්නේ පොඩි කාලෙකට මේ මහා අවුරුදු ගාන වලට නෙවෙයි. මොකුත් කියන්න එපා. ගියත් කමන්නේ මීට කලින් කියනපේ එකපාරට මොකද්ද මේකේ තේරුම? තේරුම මොකද්ද ඔකේ? තේරුමක් නැතුව නෙවෙයිනේ නේද? ඒක තමයි කතා කරේ ඉතින්. හැමදේම හොරාට ප්ලෑන් කරලා දැන් කිව්වම හරියනවද? දැන් ඔන්න අනිත් බුට වඩ හොඳ පෙල්ලෙක් හොයන්න පුළුවන්. යවයි වගේ. සිරාව ගණන් ගන්න එපා. ගිහලා බලමු. යා. යන්න බලන්න. මම අර පැත්තෙන් ගිහලා වාඩිය. අවුලක් දාගන්න එපා තේරුණා? ෂේප් එක කතා කරමු. මට තේරුම් ගන්න දෙයක් නැහැ. කටවාගෙන ඉන්න. දැන් මං වාට බොරුවක් කරලා නැහැ. ඕන්න නැහැ. බුත් ඕනේ නැහැ. අනිත් බෝයිත් එතනින්ම වාඩි වෙනවා. මචං වරෙන් ඇතුළට. මොකද්ද මේකේ තේරුම? මහාට බොරුවක් කරලා නැහනේ. මොකද්ද මේකේ තේරුම? අඳුරනවද? නෑ මං අඳුරන්නේ ඔව් උඹ අඳුරන්නේ නැහැ මාව. නැහැ. කතා කරන්න දැනගන්න. කතා කරන් දැනගන්න. මම දැන් අද කෝල් එක දාලා ඉන්නේ කොහෙද ඉන්නේ කිව්වා. භයානක. ගෙදර කිව්වා. උඹට මාව තමයි හෙට හම්බෙන්න එන්න බැරි වුණේ. ඇයි? ඇයි? මොකද නම් එතකොට මට දැන් ඔයත් එක්ක සම්බන්ධයක් නැහැ නේ. ඒකයි මං එන්න බෑ කිව්වේ. ඇයි? දැන් එතකොට උඹට මොකක්වත් මතක නැහැ එතකොට. නෑ මතක නැහැ. ඉස්සෙල්ලා මතක නැහැ. හිතනවනේ මේ ඔහොම මතක දැන් මූත් එතකොට. මම හම්බෙන්න ආවද දැන්? නෑනේ. මං තමට එන්න බෑ කිව්වනේ. එතකොට මූත් එක රවුම් ගහන්න පුළුවන්. පුළුවන්. පුළුවන් නිසා තමයි ආවේ. තමසන් මොකද දැන් මේ කරපු වැඩ තේරුම? දැන් මමද නෑ මම බොරුකාරයෙක් නේද? හරි නෑනේ. ලැජ්ජද? නෝලෝ යන්න. කොහෙද යන්නද? මට යන්න දෙන්න. මේ ප්‍රශ්නෙන් දෙකෙන් එකක් විසඳ ගන්න ඕනේ. හරිද? දෙකේ එක්කෝ එක මම එක්කෝ තමුසේ මම මෙයාවත් චාටර් නෙවෙයි. ඕයි. හරිද? මං තෝරගෙන ඉන්න කෙනෙක්. කවුද? දැන් මම මෙයා මට අද කෝල් කරා. මම මේව හම්බෙන්න ගියද නෑනේ. ඔව් ඉතින් ඒක මගේ ප්‍රශ්නයක් නෙවෙයිනේ. ඒක තමයි මම මේවත් ඇල්ල තියෙන්නේ. එතකොට මම මං ඔයවත් ඇල්ල නෑනේ. දැන් මේ වගේ දෙයක් තියාගෙන තියෙද්දිද මේ මොකද්ද මේ වගේ දෙයක් මං තියාගෙන හිටියේ තව මාත් එක්ක නැහැ. ෆෑගක් තිබ්බේ නැහැ. එෆයක් අත් තිබ්බේ නැහැ. මෙයාව හම්බෙලාවත් නැහැ. නැහැ. එතකොට මම දැකපු කියපු දේවල් මොනවද දෙක කිව්වේ? දැනගන්න ඕන දේවල් සියරම දැනගත්තා නම් ගියේ. තරහ වෙන්න එපා. දැන්වත් ඉතින් ඔය බබ පාට් එක නවත්තන්න. හොඳයි. නේද? ඒ කියන්නේ ළමයට බය නැද්ද කියලා මට මචං. හිතාගන්න. සෝරි බං හරිද? මේ වගේ නෑ දේවල් නෑ උඹගේ වැරද්දක් දැනගෙන නෑ මේ මුන් වගේ උන්ගේ හැටි තමයි මුන්. කතා කරලා වැඩක් නෑ මුන්ගේ. හැබැයි මම නම් හැබැයි බයයි නේද එහෙම මේ කාර් එකක් ඇතුලේ ගියල්ලා මේ තනියම එක අතහැරලා තිබ්බේ. ඉන්නේ බබ්බු වගේ උඹලා. කොච්චර කාලයකට කලින් අතහැරලා තිබ්බේ? අතහැරලා තිබ්බේ. කවදද? ඔයා මගේ රියන්නේ මං කොහොම හරි. එකකින් අතහැරලා නැහැ මට යන්න දෙන්නේ. ඇයි ලැජ්ජද බයද? ඒ මම ලැජ්ජාවක් කියලා ගන්නෑ. මට යන්න දෙනවා. ඔව් ලැජ්ජාවක් කියන එකක් නැත්තම් ලැජ්ජාවක් කොහොමත් නෑ තමයි ඒක තමයි ඉතින් මේ වගේ දෙයක් කරේ. ඉතින් කොහොම හරි මේ ඔල්ලේ. මොකද කිව්වේ? අයිය ඇහුන්නේ නැද්ද? කියපු ටික තමයි කිව්වේ. කමක් නැහැ ඉතින් මේ වගේ කෙනෙක් කටින් මේ වගේ වචනයක් පිට වෙන එක. ඇත්තටම මට පොදුම යන්නේ ඒ වගේ ඉතින් වචනයක්. ආපු එක නේ. පොඩි වෙලාවකට හරි පොඩි හරි සම්බන්ධයක් පටන් අරගෙන මෙච්චර දුරකට ගෙන ආපු එක දුකයි. අද මහ ලොකු කාර්යයක් නෙවෙයි ඒ වුණාට. ඔයාට මම ඉන්න විදියට හිටියනේ. කරලා තියනවා. මේ වෙන්නත් කරපු විදිය. උෂාන්නයි. ඔව් මේ ඉන්නෝ. මහරජා. හැබැයි මේ ඔයා සම්බන්ධද පිරිනම මේකට? 3 දෙනෙක් ඉන්නවා. ඔන්න මචං මට පුළුවන් විදියට ඔබලට උදව් කරා. දැන් මෙහෙමයි දැන් ඊළඟට ප්‍රශ්න විසඳ ගන්න එක ඔය කුෂාන්නයි හරි වැඩේ කරේ. නැත්තම් මට අපි යන්න දෙන්න දෙනවද මෙතන? උඹ කටහගෙන ඉඳපන්. බලෙන් එහෙම තියාගෙන ඉන්නත් කතා බෑනේ. කරන්න දැනගන්නවා. ලංගියක් කතා ගන්න. හරි බය වෙන්න ඕනේ නැහැ. ඔයා කරේ වැරද්දක් නේ නේද? ඔයා උඹට බයකුත් නෑ ලැජ්ජාවකුත් නෑ දන්නව ඒක. ඔව් නැහැ. තමතර අමාරුද? කෙල්ලෙක් වුණත් ඉන්න ඕන විදියක් තිබ්බ නේද නංගි? ඔයා ඒ විදියට ඉඳලා නැහනේ. මාත් එක්ක වුණත් මන් දන්නේ තව කාත් එක්කවත් එහෙම ඉඳලා තියෙනවද නැද්ද වෙදා කියලා. කියනවා. රටේ මුන් ඉමිකින්ලා අමාරුද? නංගි මං උගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නද? දැන් ඇත්තටයි අයියෝ එහෙම කරේ මේ කොල්ල දෙන්නට. මම මෙයාව අතහැරලා තිබ්බේ. කවදද ගියපන් කවදද ගියපන් මම මගරිනේ කොහම හරි මගේ හැරියට කවදද ගියපන් මම අතෑරියේ. මං අතහැරලා උඹ කිව්වද ගියේ මං? මං කිය අතාරින්නේ ඕකේ කිය ඉන්න ඕනේ කොහමද වටේ මුන් ඉන්න ඕනේ බඩ. ඕ ඉන්නවා නෑනේ දැන් ඔයා අතරලා නෑනේ නංගි දැන් ඔයා අවුරුදු දෙකක් තිස්සේ මේ මල්ලිත් එක්ක මේ ෆෑග යන අතරේ දැන් මාස දෙකක් විතර වෙනවනේ දැන් මෙයාගේ පටන් මේකට කුෂාන්නේ මාත් එක්ක කොහෙවත් ඇවිදින්න බෑ මෙතෙක් වෙනකම්. යාළුවොත් එක්ක අර මේ පේනෝනේ ඉතින් දැන් නේ.
මං කැමති නැති නිසා මම කැමති නැති නිසා කැමති නැති යානේ ඵලයන් බයි යන්න බොරු කියන්න හෙට මටත් ඕක කියාවි. බා එතකොට මම මොකද කරන්නේ? එයාගේ පොයින්ට් එක හරි. ඕන දෙයක් කරගන්න. ඔහොම තමයි නංගිනේ. ඔය ඉතින් ප්‍රශ්නයක් නැහැ නේ. මට ගෙදර යන්න දෙන්න. ගෙදර යන්න නවත්ත ගන්නේ නැහැ කොහොමද? අයිට වෙන්න. රයිට් මෙහෙම කරමු මල්ලි. දැන් මට පුළුවන් විදිහට ඔයගොල්ලන්ට උදව් කරා මේ ප්‍රශ්නේ විසඳ ගන්න. අපි යන් එළියට ගිහිල්ලා මේ ප්‍රශ්නේ ඔය තුන් දෙනා කතා කරලා බේරුමක් කරගන්න මොකද්ද කරන්න කියලා. යන් එළියට යන්න. මේක සමහරට රඟපාන කතාවක් වෙන්නත් පුළුවන්.